දිනය තුළ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ කුමනාරින්ද සිදුවන්නේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනේදී කොටස් වෙළඳපොළේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා වේ. ගෙවුණු දිනය තුළ සමස්ත මිල දර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදෑසන පටන්ම ධනාත්මක ස්වරූපයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනේ සමග සසඳන විට එය 4.2%ක ධනාත්මක වර්ධනයක් වාර්තා කෙරුව අතර ඒකක ලෙස ඒකක 885.4ක ඉහළ යාමකි. දින අවසානයේදී සමස්ත මිල දර්ශකයෙහි ඒකක අගය සටහන් වූයේ ඒකක 21,917.6 බිංදුවක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL 20 මිල දර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදෑසන පටන්ම ධනාත්මක ස්වරූපයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනේ සමග සසඳන විට එය 4.42ක ධනාත්මක වර්ධනයක් වාර්තා කෙරුව අතර එය ඒකක ලෙස ඒකක 257.68ක ඉහළ යාමකි. දින අවසානයේදී S&P SL 20 මිල දර්ශකයෙහි ඒකක අගය සටහන් වූයේ ඒකක 6,090.5 බිංදුවක් ලෙසයි. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ පිරිවැටුප රුපියල් බිලියන 6.61ක් ලෙස වාර්තා වන අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තා වන්නේ රුපියල් බිලියන 7,854.91ක් ලෙසයි. එමෙන්ම සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් රුපියල් මිලියන 937.91ක් ක්‍රොසින්ස් අත්පත් කර ගන්නා අතර නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක් සහ ජෝන් කිල්ස් හෝල්ඩින්ස් යන සමාගම් ඉහළම ක්‍රොසින්ස් වටිනාකමක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටියා. දිනය තුළ සමස්ත වෙළඳපොළ මිලදී ගැනීම දෙස අවධානය යොමු කරන විට දේශීය මිලදී ගැනීම රුපියල් මිලියන 6,463.1ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 98%ක්. එමෙන්ම විදේශීය මිලදී ගැනීම රුපියල් මිලියන 150.52ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 2% ලෙසයි වාර්තා වන්නේ. දිනය තුළ සමස්ත වෙළඳපොළ විකුණුම් දෙස අවධානය යොමු කරන විට දේශීය විකුණුම් රුපියල් මිලියන 5,850.93ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 88%ක්. එමෙන්ම විදේශ විකුණුම් රුපියල් මිලියන 762.9 බිංදුවක් ලෙස වාර්තා වන අතර ඒ සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 12%ක් ලෙසයි වාර්තා වන්නේ. ගෙවුණු දිනය තුළ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් කප්රුකෝ හෝල්ඩින්ග්ස්, HVA ෆුඩ්ස්, සතුස මෝටර්ස්, ලංකා අශෝක් ලේලන්ඩ් සහ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වාර්තා වනවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය කොටස් පිළිවෙලින් SMB ෆයිනෑන්ස් non voting, Extra non-voting, Kerner House Global Solutions, Radiant Gems International සහ Pan Asian Power ලෙස වාර්තා වනවා. ගෙවුණු දිනය තුළ සමස්ත මිල දර්ශකයට ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස්, Commercial Bank of Ceylon, Hatton National Bank, Dialog Asiata සහ කොළඹ ඩොක්යාඩ් ලෙස වාර්තා වනවා. එමෙන්ම සමස්ත මිල දර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් National Development Bank, Pan Asian Power, The Lanka Hospital Corporation, Amanata Kaful සහ රේණුකා සිටි හොටල්ස් ලෙස වාර්තා වනවා.